අයිබෝවන් ඔබ එකතු වී සිටින්නේ අශාන් රුචිර YouTube channel එක සමග. ඉතින් ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් 2017 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි MCQ 15 සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකකින්. ඉතින් ඔයගොල්ලෝ 2017 ප්‍රශ්න පත්‍රය ළඟට අරගෙන ඔයගොල්ලෝ කරලා තියෙනවා නම් මම මේ සාකච්ඡා කරන ටිකත් ඒක බලන්න කොහොමද ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර අරගෙන තියෙන්නේ. ඒ වගේම අමතක වෙච්ච දේවල් තියෙනවා නම් අපි කලින් සඳහන් කරනවා වගේ නෝට් එකක් දාගන්න. ඒ වගේම අමතක වෙච්ච දේවල් ඔයගොල්ලෝ පොඩ්ඩක් සැලකිලිමත් වෙලා නැවත බලන්න. හරි. අපි පළවෙනි ප්‍රශ්නේ දැන් කරගෙන යන්. ප්‍රශ්නට කියන අතරතුර තියෙන අඩුපාඩු සාකච්ඡා කරමු. පුද්ගලයෙක් රුපියල් 1000ක මුදලක් 108ක වාර්ෂික සුළු පොලි අනුපාතයක යටතේ බැංකුවක තැන්පත් කරයි. පළමු වර්ෂ අවසානයේ මෙම මුදල සඳහා ඔහුට හිමි වන පොලිය කීයද කියලා අහනවා. හරි. ඒ කියන්නේ රුපියල් 1000යි මෙයා තැන්පත් කරන්නේ. එයාට හම්බෙන පොලිය 108යි. 108යි. බිඳුවට බිඳුවයි බිඳුවට බිඳුවයි කැපිලා යනවා. 8 10න් වැඩි කරන රුපියල් 80ක් බවට පත් වෙනවා. රුපියල් 80ක් තමයි මෙතන පොලිය විදියට ගන්න වෙන්නේ. හරි. ඊළඟ දෙවෙනි ප්‍රශ්නය රථයක් පැයට කිලෝමීටර් 30ක ඒකාකාර වේගයෙන් ගමන් කරයි. මෙම රථයට කිලෝමීටර් 120ක දුරක් ගමන් කර ගත වන කාලය පැය වලින් සොයන්න. හරි. ආය පාරක් වේගය සමානයි 2016 ප්‍රශ්න පත්‍රයේත් මේ වගේ තිබ්බ ඔබට මතක ඇති. වේගය සමානයි දුර බෙදීම කාලය කියලා අපි ලියාගමු. කියලා ආදේශ කරමු පරිස්සමට දත්ත ටික. වේගය පැයට කිලෝමීටර් 30යි. එහෙනම් පැයට කියන්නේ km ශ්‍රේණියක දුර කිලෝමීටර් 120ක දුරක් ගමන් කිරීමට ගතවන කාලයේ පැය වලින් සොයන්න කියලා කියනවා. අපි පැය h කියලාම දාගමු. නැත්නම් අපි පැය සිංහලෙන් ලියමු. මෙතන තියෙන කිලෝමීටර්. හරි. මේ පැය උඩට යනවා මේක පල්ලට එනවා. හරස් ගුණිතය අපි ඒකක සහිතව ලියමු. පැය කියන එකට අපි ඉංග්‍රීසි අකුරක් දාගත්තා නම් හොඳයි. ඒ සමානයි 120යි කිලෝමීටර් බෙදන්න ඕනි 30යි km ශ්‍රේණියක. හරි. බිඳුවට බිඳුව කැපෙන 3ට 1යි නැත්නම් කෙලිම 120 කපන්න පුළුවන් 4යි කියන. 120ට 30ව 4යි. කිලෝමීටර් කිලෝමීටර් කැපෙනවා මේ ශ්‍රේණිය උඩට යනවා. එහෙනම් ඒ සමානයි 4යි h කියලා එනවා. එහෙනම් පැය 4යි. දැන් මේක මේ විදියට වේගය සමාන දුර බෙදීම කාලය ගන්න නැතුව කෙනෙකුට පුළුවන් පැයට 30යි නම් පැය එකට කිලෝමීටර් 30යි. මේකනේ පැයට කිලෝමීටර් කියලා කතා කරන්නේ. පැය එකට කිලෝමීටර් 30යි නම් කිලෝමීටර් 120ක් යන්න මේ 30 වැඩි කරන්න ඕනි 4ෙන්. එහෙනම් මෙයත් වැඩි කරලා 4ෙන් පැය 4යි කියලා කියන්න පුළුවන්. මේකත් ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් අපිට සූත්‍රය දාලා නිවැරදි විදිහට ආදේශ කළ උත්තරය ගන්න මෙහෙම ගන්න පුළුවන්. ඔය කොම් එතකොට හොඳ විදිය දැන් මේ මෙහෙම ලියන එක වේගය සමාන දුර බෙදීම කාලය දාලා මෙහෙම ගන්නත් පුළුවන්. ඉතින් හැබැයි ගත්තොත් පැය කියලා පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. පැය 4යි. හරි. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නයේදී මොකක්ද තියෙන ලඝුගණක ආකාරයෙන් දක්වන්න. 2016 ප්‍රශ්න පත්‍රයේ තිබුණේ මේක අනිත් පැත්ත. 3 4 සමානයි 81. දැන් ලඝුගණක ආකාරයෙන් දක්වන්න කියලා කියනවා. එතකොට ලඝුගණක ආකාරයෙන් දක්වනකොට මේ පාදයමයි ලඝු වලටත් එන්න. LOG 3 පාදයට මේ 81 කියලා තියෙන කෙනා ලඝු එක උඩින් එනවා. ලඝු එක කෙනාගේ උඩින් එනවා. මෙතන බලය නැත්නම් දර්ශකය 4 කියලා. ඔක තමයි උත්තරය. 4 වෙනි. 1යට 2ix ඍණ 1යට 4ix. ඔන්න විජ්ජීය භාග දෙකක් තියෙන සරල විජ්ජීය භාගයක් තියෙන. මෙතන 4 මෙතන 2 අපි උඩයට දෙකම දෙකෙන් ගුණ කරනවා. හරය සමාන කරන්න. 4ix උඩ දෙවරක් එක 2යි. 1යට 4ix. දැන් සුළු කරාම ඔයාලට පේනවා දෙකෙන් නෑ අඩු කරන්න පුළුවන්. 1යට 4ix කියලා එනවා උත්තරය. 1යට 4x කියනවා දෙකෙන් එක අඩු කරලා. හරය සමාන කරගත්ත හරය සමාන භාග අඩු කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය මහා රූපයේ දිය තොරතුරු ඇසුරින් DBC විශාලත්වය සොයන්න කියලා තියෙනවා. එතන මේ වගේ එනවා. මේක D මේක අංශක 120යි. මේක A මේක C B. රූපයේ තොරතුරු ඇසුරින් DBC විශාලත්වය සොයන්න. මෙන්න මේ කෝණය ගැන අහන්න. හරි.
මෙතන ප්‍රමේයයක් සාකච්ඡා කරනවා ක්‍රම කීපයක් තියෙනවා හදන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි මේ පාදය මෙන්න මේ කෝණය සරල රේඛාව මත පිටි කෝණවල අගය අරගෙන එතන මෙතන අංශක 60යි මේක 90යි එතන මේක 30යි කියලා ගන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු 180 කියලාත් අරගෙන ඒ එක විදිහක් නමුත් මම මෙතන ඒක ප්‍රමේයන් දෙකක් පාවිච්චි වෙනවනේ මොකද්ද පාදයක් සරල රේඛාවක මේ විදිහට සෑදෙන කෝණ ඔයාලගේ 180යි කියලා කියනවනේ ඒ වගේම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක 180 කියන එක තමයි ගන්නත් ඕනේ. ඔය දෙකම නැතුව මෙහෙම එකක් ගත්තොත් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තුර සමාන වේ. ඒ කියන්නේ මගෙන් අහන්න DBC කෝණය හා BCD කෝණ එකතුව වෙනවා CDA කෝණයට සමාන වෙන්න. ඒකට හේතුව ත්‍රිකෝණයක මම ලියන්නම් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයක අගය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තුර සමාන වේ. හරි ඔය විදිහට තමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම සඳහන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තුර සමාන. එතකොට දැන් උත්තරේ කොහොමද ගන්නේ? උත්තරේ ගන්නේ කොහොමද? 90 එකතු කිරීම. අපි ගමු CBD DBC හොයන කෝණය සමාන 120 අඩු කරන්න තියෙන්නේ. 120න් අඩු කරන්න 90ක් DBC අංශක 30යි DBC අංශක 30යි. හරි. ඔය විදිහට තමයි එන්නේ. ත්‍රිකෝණයක දැන් මේ පස්වෙනි ප්‍රශ්න වලට බලන්න තීරය කොච්චරක් තියෙනවද කියලා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ සමාන වේ. එහෙම නැත්නම් අර මං ඉස්සෙල්ලා කිව්ව කතාව අරගෙන යන්න ඕනි. කොහොම ගියත් උත්තරේ ගන්නකොට තීරයක් ලියන්න, හේතුව ලියන්න, සිද්ධාන්තය ලියන්න. ජ්‍යාමිතීය ප්‍රශ්නයක් නිසා. ජ්‍යාමිතීය ප්‍රශ්නේ පස්වෙනි ගානට අවිල්ල තියෙනවා. හය එක්තරා වැඩ නිම කිරීමට මිනිසුන් 10 දිනකට දින 8ක් අවශ්‍ය වෙයි. ඇස්තමෙන්තු කරලා දින 5කින් මේ වැඩ නිම කිරීමට ගපොන් මිනිසුන් ගන්න කෙදිය යුතුද කියලා අහනවා. ඉතින් මිනිස් දින ගානක් මිනිස්සු වැඩි කිරීම දින සමානයි k. එතකොට මිනිස්සු වැඩි කරන දින ගානෙන් මිනිසුන් 10 දිනට දින 8ක් ගත වේ. මිනිස්සු 10යි. දින 8යි සමානයි k. 10 වරක් 8 80යි කියලා එනවා. හරි. දින 5කින් එම වැඩ නිම කරන කොපමණ මිනිසුන් ගන්නේ යුතුද? දින 5කින්. හරි. එහෙනම් දින 5යි මිනිස්සු ගාන දන්න x කියලා ගමු අපි 80. මිනිස් දින ගාන 80. සුළු කරන්න තියෙන දෙපැත්තම පහෙන් බෙදන්න. x සමානයි 16 කියලා උත්තරයක්. මිනිස්සු 16ක් ඕන. මිනිස්සු 16ක් ඕන. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 2xy හා 4y වර්ග යන බීජ ප්‍රකාශන දෙකේ කුඩාම් පොදු ගුණාකාර ස්වයං. හරි. 2 වැඩි කිරීම x වැඩි කිරීම y. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම y වැඩි කිරීම y. ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. දැන් කුඩා පොදු ගුණාකාරය ගන්න කියන්නේ. එතකොට මේ දෙකේව දෙකක් තියෙනවනේ. ඒ නිසා අර උඩ තියෙන දෙකේ එක වැඩක් නැහැ. දෙකේව දෙක. x වැඩි කිරීම y අකුරු දෙක. x අකුරකුත් ගන්න ඕනි. දෙවරක් දෙක 4යි xy වර්ග. දෙවරක් දෙක 4යි xy වර්ග. කොහොමයි එන්නේ? ඊළඟ 8 වෙනි ප්‍රශ්නය. 8 පහත් දී ඇති අගයන් අතුරින් 32 පළමු සන්නිකර්ෂණය සොයන්න කියලා කියනවා. හරි.
දැන් 5.2යි 5.3යි 5.7යි 5.9යි කියලා අගයන් ටිකක් දීලා තියෙනවා. ඉතින් අපි බලමු කවුද මෙයාට ගැලපෙන අගය කියලා. මේක ගුණ කරලා බලන්න වෙනවා. අවස්ථා දෙකකට ගුණ කරලා බලමු අපි. ඒකට උත්තරයක් එයි ඔයාලට. අවස්ථා දෙකකට ගුණ කරලා බලමු. දැන් වර්ගමූල 32නේ. 32ට දෙපැත්තෙන් ඉන්නේ වර්ගමූල 25. මේ පැත්තෙන් ඉන්නේ වර්ගමූල 36. 25 වර්ගමූලය 5යි 36 වර්ගමූලය 6යි. මේ දෙන්න අතර වෙනස වර්ගමූල 7යි. මේ දෙන්න අතර වෙනස වර්ගමූල 4යි. ඒක වර්ගමූලය කිට්ටු වෙනස අඩු පැත්තටනේ. එතකොට විශාලයි 7 කියන්නේ. 36ට කිට්ටුයි. එහෙනම් 5.2 5.3 වගේ ඒවා ගන්න බැරි වෙන්න පුළුවන්. ඇයි වඩාත් කිට්ටු වෙන්නේ වර්ගමූල 36 වෙන්නනේ. ඒ නිසා අපි බලන්න ඕනි 5.7 වගේ ඉලක්කම මේකට ගැලපෙයිද කියලා. 5.7 5.7ෙන් ගුණ කරලා බලමු. මේ දින සංඛ්‍යා 4ම ගුණ කරලා බලන්න පුළුවන්. නමුත් අපිට වෙලාව ඉතුරු කරගන්න ඕනේ. වෙලාව ඉතුරු කරන්න ඕන නිසා අපි මේ වගේ උපක්‍රමයක් පාවිච්චි කරනවා. 7 වරක් 49 4ක් ඉතුරුයි. 7 වරක් 5 35 4යි 39යි. 7 වරක් 5 35යි 3ක් ඉතුරුයි. 5 වරක් 5 25යි 3යි 28යි. 9යි 9යි 5 14 එකක් ඉතුරුයි. 8යි 3යි 11යි 12 එකක් ඉතුරුයි. 2යි 1යි 3යි. අපි ආයෙ බලමු. 7 වරක් 49යි 4ක් ඉතුරුයි. 7 වරක් 5 35 39යි හරි. 7 වරක් 5 35යි 3ක් ඉතුරුයි. 5 වරක් 5 25යි 3යි 28යි. 9යි 9යි 5 14 එකක් ඉතුරුයි. 8යි 3යි 11යි 12 එකක් ඉතුරුයි. 3යි 32 49. හරි. එහෙනම් පැහැදිලිව මේක 5.7 වෙන්න ඕන. 5.7 තමයි උත්තරේ. 9 වෙනි ප්‍රශ්න. රූපේ දිය තොරතුරු cos θ වල ගියා. ඒක අංශක 90යි. මේක සෙන්ටිමීටර් 3යි කියලා දීලා තියෙනවා මේ පාදේ. මේක සෙන්ටිමීටර් 4යි. මේ පාද සෙන්ටිමීටර් 5යි. පයිතගරස් ප්‍රමේය අනුව පයිතගරස් සූත්‍රයක් අනුව මේ විදිහේ 3 4 පහගෙන වාට පැහැදිලි වෙන වැඩි සුජු ත්‍රිකෝණයක් සඳහා. ඉතින් අපි cos θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ බෙදීම කර්ණය බක සක බක සබ වලින් බකෙන් බද්ධ පාදේ මේ කෝණයට අදාළව බද්ධ පාදේ මේ 3 කර්ණය 5 එනම් 5න් 3 උත්තර. cos θ ගේ ඉතින් අපිට දශම කරලා තියන්න පුළුවන් ඕනනම් දශමත් කරමු. cos θ සමානයි 3 5න් බෙදන්න ඕනි. 3 5න් 3ට 5 ඒවා නැහැ 0.30ට 5 6 0.6. 3ට නැහැ 5 ඒවා 30ට 0.6. හරි 9. 10 වෙනි ප්‍රශ්නය. ඒතර පයිතගරස් චිත්‍රයකුත් මෙතන තියෙනවා. ඒකත් චුට්ටක් ඉගෙන ගන්න. මෙතන අහලා නැහැ හැම දෙයක්. නමුත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. සුජුකෝණී ත්‍රිකෝණයකට පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන්. ඒ වගේම සුජුකෝණී ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දැම්මට පස්සේ හැදෙනවා මේ අනුපාතයක් හැදෙනවා. පයිතගරස් අනුපාතයක්. ඒකට අපි පයිතගරස් ත්‍රිත්වයක් කියලා කියනවා. ඊළඟට 10 වෙනි ප්‍රශ්නය. A සහ B යනු NA 5යි NB 7යි සහ NA මේලය B 10 වන පරිදි වූ කුලක දෙකක් නම් NA ඡේදනයේ B වල අගය අහන්න. හරි. කුලක දෙකක් දීලා තියෙනවා. ඒ කුලක දෙක ඡේදනයක් සහිත කුලක දෙකක්. මොකද එහෙම අහලා තියෙනවා AB කියලා විදිහට අපි කුලක දෙකක් තියෙනවා කියලා හිතමු. ඒකට ලියන්න පුළුවන් මේ වගේ සම්බන්ධතාවය NA එකතු කිරීම NB ඍණ NA ඡේදන B සමානයි NA මේලය B කියලා එන්නවා. NA ධන NB ඍණ NA ඡේදනය B සමානයි NA මේලය B. මේක ඡේදනය මේක මේලය. හරි. NA වලගේ 5යි. NB වලගේ 7යි. NA ඡේදනයේ B අහන්න. සමානයි A මේලේ B වෙන්නේ 10යි. මේක අඩු කරලා මෙහෙට ගේන්න. මේ 10 මේ පැත්තට ගේන්න. 7යි 5යි 12යි 12 අඩු කිරීම 10 සමානයි NA මේලේ B. ඔය විදිහට එන්න. මම දැන් සුළු කරන්න ඕනි. 7යි 5යි 12ක් වෙනවා. මේ 10 මෙහෙට එනකොට මේ ඍණ එක ගලවලා මෙහෙට ගේනවා. ඒතර A මේ ඡේදනයේ B මේ පැත්තට ආව. 12න් 10ක් අඩු වෙනවා. NA මේලේ B 2යි.
ඔක තමයි උත්තරයට එන්නේ. පැහැදිලි? හරි. අඩුපාඩු තියෙනවා නම් බලන්න. උත්තරය එන්නේ 2. මෙන්න මේ සූත්‍රය මතක තියෙන්න ඕනි. සහ ඡේදනයේ සහ මේලේ පොඩ්ඩක් ඔළුවේ තියෙන්නත් ඕන. NA ධන NB ඍණ NA ඡේදන B සමානයි NA මේලේ B. සාධක සොයන්න කියලා තියෙන එක මම මෙතන කරන්නම්. 11 x වර්ගය ඍණ 36 මේ තියෙන්නේ පැහැදිලිම වර්ග දෙකක අන්තරය වර්ග දෙකක අන්තරය. හරි. ඔයාට පුළුවන් 36 වර්ගය දන්න කෙනෙක් එක්ක ලියන්න 36 කියන්නේ 6 වර්ගය. වරහන් දෙකක් දාගන්න මේ විදිහට එකක් x ඍණ 6 අනික x ධන 6 ඔය විදිහට. එකක් x ඍණ එක x ධන 6. හරි 12 වෙනි ප්‍රශ්නය. දොළොස්වෙනි ප්‍රශ්නේ බලමු. ලොතරැයි පත් 100ක් පමණක් නිකුත් කළ ලොතරැයකින් ලොතරැයි 35 කාන්තාවක් විසින් මිලදීගෙන ඇති අතර ඉතිරිය පිරිමි විසින් මිලදීගෙන ඇත. දිනුම් මැදීමේදී එක් ජයග්‍රාහකව පමණක් තෝරා ගනු ලබන්නේ නම් ජයග්‍රාහකයා පිරිමියෙකු වීමේ සම්භාවිතාව ගැන කතා කරමු. ලොතරැයි පත් 100ක් නිකුත් කරලා තියෙනවා. ඒකෙන් 35 කාන්තාව අරන් ගිහින් තියෙනවා. ඉතිරි ප්‍රවේශ පත්‍ර ලොතරැයි පත් ටික පිරිමි අරන් ගිහින් තියෙනවා. දිනුම් මැදීමේ ජයග්‍රහණ එක්කෙනෙක් තෝරන අතර යා පිරිමියෙක් වීම. හරි. එතකොට 100න් කීයද? 100න් 35 අඩු කරන්න ඕනේ. උත්තරේ කීයද දෙන්නේ 65යි. එහෙනම් අවසාන උත්තරේ 100න් 65යි. 12 වෙනි ප්‍රශ්නේ. එහෙනම් භාග සම්භාවිතාව 100න් 65යි. 13 වෙනි. AB යනු O කේන්ද්‍රයේ වෘත්තයේ විස්කම්භයකි. C ලක්ෂයේ වෘත්තය මත පිහිටයි. AB සමානයි 10 සෙන්ටිමීටර්ද CB සමානයි 6 සෙන්ටිමීටර්ද නම් AC හි දිග සෙන්ටිමීටර වලින් සොයන්න කියලා තියෙනවා. හරි. මෙදින විස්කම්භය A B C. AB යන O කේන්ද්‍රයේ වෘත්තයේ විස්කම්භයයි. C ලක්ෂයේ වෘත්තය මත පිහිටයි කියලා කියනවා. C ලක්ෂය හරි වෘත්තය මත පිහිටයි. ඒතර පැහැදිලිව මෙතන තව පොඩි දෙයක් කියන්න පුළුවන්. මේ කේන්ද්‍රය O හරහා ඒ කියන්නේ AB කේන්ද්‍රය වෙනවනේ මෙතන අංශක 90යි. අර්ධ වෘත්තයක කෝණ AB 10යිලු. කියන්නේ මේ දිග 10යි. මෙහෙම දාගමු 10යි කියන. CB 6යි. මේක 6යි. CB 6යි. නම් AC හි දිග සෙන්ටිමීටරයි. AC. මේක හරි. පැහැදිලිව මෙතන සුජු කෝණේ ත්‍රිකෝණයක් තියෙනවා. පයිතගොරස් ප්‍රමේය තියෙනවා. මම පොඩ්ඩක් මේක හැඩ කරලා අඳින්නම්. පාරට පහසුව සඳහා මේ තියෙන විදිහට වඳින්නම්කෝ බලන්න. ඔන්නෝම තියෙනවා. මේක සෙන්ටිමීටර 10යි. A B C. දැන් මේක දැකපු ගමන්ම පයිතගොරස් ප්‍රමේය මතක් වෙලා දාන්න පුළුවන් අයත් ඉන්නවා. ඒ වගේම පයිතගොරස් ප්‍රමේය දැන් පැහැදිලි කරලා වෙනම ත්‍රිකෝණයක් විදිහට දුන්නොත් එතකොට දාන්න පුළුවන් අයත් ඉන්නවා. මෙතන බැලුවාම කොයි පාදද කර්ණේ කොයිකද සුජු කෝණක පාදේ ඕවා ගන්න බැරි කට්ටියක් ඉන්නවා. ඉතින් ඔක්කොටම ගැලපෙන්න මම චුට්ටක් සයිඩ් කරලා ඇඳා. එතකොට සුජු කෝණ ඉස්සරහින් තියෙන පාදයේ කර්ණය සහ සුජු කෝණ අඩංගු පාද දෙක තමයි මේ තියෙන්නේ AC සහ CB. මං සම්බන්ධය ලියලා ඉන්නම් AC වර්ගයේ ධන CB වර්ගයේ සමාන AB වර්ගය. AC වර්ගය කියන එක හොයන්න ඕනේ. කියන්නේ AC වර්ගයෙන් AC ගන්න ඕනේ. CB වර්ගයේ 6 වර්ගය, AB වර්ගයේ 10 වර්ගය. මේ ගණන් හදද්දී මේ පයිතගොරස් ප්‍රමේය අපි සාමාන්‍යයෙන් පන්තියක කරනකොට උගන්වන ගාණක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ වගේ ගාණක් විභාගයට අහලා තිනවා. ඔයා පන්තියේදී මේක හරියට කරගෙන ගියා නම් ඔයාට විභාගයට ගිහිල්ලා පන්තියේ කරපු ගානම එහෙම මෝඩල් වලට ලියලා ලකුණු අරගන්න තියෙනවා. ඒ නිසා පැහැදිලිවම මේ කාරණාව තේරුම් ගන්න. එතකොට විභාගයට කලින් මේ ගාන හදලා යද්දිත් අවබෝධයෙන් යුතුව හදලා යන්න. ඒකට ගැටලුවක් නැහැ. දෙන විදිය වෙනස් කරලා දුන්නට අවසානයේ අනුපාතය එකමයි. හරි. එතකොට AC වර්ගය සමාන 136කින් 64යි. දෙන්නගෙන් වර්ගමූල ගන්න. ඒතර AC සමාන 8යි සෙන්ටිමීටර කියලා. සෙන්ටිමීටර 8ක් කියනවා. පැහැදිලි?
හරි 14 වෙනි ප්‍රශ්නය ඒකත් විසඳන්න තියෙන්නේ 14 වෙනි ප්‍රශ්න විසඳන්න කිව්වට අර සමීකරණයක් විදිහට තියෙන්නේ. එතකොට අපිට උත්තර දෙකක් ගන්න පුළුවන්. x ධන 2 වරහන් x ඍණ 1 සමානයි බිඳුව කියලා තියෙනවා. ඒකේ අදහස x ධන 2 කියන කෙනා සමානයි බිඳුව හෝ x ඍණ 1 සමානයි බිඳුව විය යුතුයි කියන. විය යුතුයි. දැන් ධන දෙක මෙහෙට එන්න එපා. ඒක ඍණ දෙකක් වෙනවා. x සමානයි ඍණ 2. x සමානයි ඍණ 2 හෝ x සමාන 1 විය යුතුයි. ඒ වගේ තමයි x සමාන ඍණ 2 හෝ x සමාන 1 විය යුතුයි. ඒ වගේ පැහැදිලි. හරි. ඊළඟට පයිතගොරස් ප්‍රමේය දාලා හදුව ගන්න. ඊළඟට අපි ගමු 15 වෙනි ප්‍රශ්නය. රූපේ දී ත්‍රිකෝණ අතුරෙන් අංග සම ත්‍රිකෝණවල ලියා දක්වා එම මුගල හඳුනා ගැනීමට භාවිත කළ අවස්ථා පහත දී 1 2 හා 3 අවස්ථා අතුරින් තෝරා යට යටින් ඉලක්ක අඳින්න කියලා කියනවා. අංග සම ත්‍රිකෝණවල ලියන්න කියලා කියනවා. හරි. දැන් ඔයගොල්ලෝ රූපෙන් බලන්න මම මේක අඳින්න නැතුව පැහැදිලි කරලා දෙන්නම්. අංශක ඔයාලට පේනවා 61යි කියලා තියෙන මුලින්ම ACB ත්‍රිකෝණේ මුලින්ම තියෙන ත්‍රිකෝණේ 61 ඊළඟට මැද ත්‍රිකෝණේ අනිත් පැත්ත අරලා 61යි කියලා තියෙනවා. අපි බලමු නිකමට මේ අංශක 61 ගාවින් ගලවලා ත්‍රිකෝණය ගෙනල්ලා තියන්න. C කියන මුල් එක. එන්න මෙහෙම තියෙන ත්‍රිකෝණය අඳින්න වෙනවා. ඔතන උඩට පැටුනොත් එහෙම. මේක අංශක 62යි කියලා තියෙනවා. මේක අංශක 61යි කියන මේකත් අංශක 61යි. හරි මේක අංශක 62යි කියලා තියෙනවා. දැන් මෙන්න මේ ත්‍රිකෝණේ 61 ත්‍රිකෝණේ ගලවලා මෙතනින් තියෙනවා. මේ පැත්ත අංශක 62යි කියලා තියෙනවා. මෙතන තියෙන්නේ C මුල්ල, මේක B මුල්ල, මේක A, මේක D E. C මුල්ල එන්න ඕනේ B ගාවට. ගලවලා අනිත් පැත්ත හරවලා තියෙනවා. තිබ්බාම අවුලක් නැහැ ගානට ෂේප් වෙනවා මෙතන. දැන් මේ මුල්ල මෙතෙන්ට ගෙන આવොත් 62යි අනිත් කෝණ දෙක ගැන පොඩි අදහසක්වත් එන්නේ නැහැ. 2යි 1යි 3යි මෙතෙන්ට නම් ගත්ත හැකි නේද? 2යි 1යි 3යි 123. එතකොට මෙතන 57යි කියලා එන්නේ. 2යි 1යි 3යි 12යි 123යි 57 කියලා එනවා. හරි. අපි දැන් මේ 62 ගෙනල්ලා මෙතන තිබ්බොත් 50 මෙතෙන්ට එනවා. හරි. එහෙනම් මේ බලන්නකො අංශක 62 කියන එක ගලවලා මේ ත්‍රිකෝණය ගලවලා මෙතනින් තියෙනවා. මේක උඩින්. ඒ කියන්නේ මෙන්න B මුල්ල CBA කියන ත්‍රිකෝණේ B මුල්ල ගෙනල්ලා මෙහෙම තියෙනවා. ඉතින් තියන්න පුළුවන්. තිබ්බම මේ 57 මෙතෙන්ට එන්නේ. හැබැයි 57 ඇත්තටම එන්නේ මෙතෙන්ට. එහෙනම් අපිට මෙයයි අංග සම කරන්න බෑ. එහෙනම් පැහැදිලිවම ඉන්නේ මේ දෙන්න විතරයි. ඒ දෙන්න එනවද කියලා බලමුකෝ. 61 ගලවලා 61 කියන මේ ත්‍රිකෝණේ ABC ත්‍රිකෝණේ ගලවලා මේ මුල්ලෙන් තියෙනවා. මේ මුල්ලෙන් තියෙනවා. තිබ්බම මේ විදියට සෙට් වෙනවා. මේ 62 මෙතෙන්ට එනවා. හරි. දැන් අපි බලමු අංග සම වෙන අවස්ථාව අහනවනේ. මේ තියෙන විදිහට අංග සම කරන අවස්ථාවක් බැලුවොත් අපිට ගන්න වෙන්නේ කෝණ දෙකයි පාදය පාකෝපා ත්‍රිකෝණයුගල ලියන්න කියලා කියනවා. ත්‍රිකෝණයුගලය වෙන්නේ එකක් ABC ත්‍රිකෝණය හා BCD ත්‍රිකෝණය. කෝණයුගලය ලියන්න කියලා කියනවා. මොකක්ද අංග සම වෙන අවස්ථාව කියලා. ඒ කෝණයුගලය ලිව්වා අංග සම වෙන අවස්ථාව යටින් ඉලක්ක අඳින්න කියනවා. එතකොට කෝණ දෙකයි පාදයයි කෝපා ඔය විදිහට කෝණ දෙකයි පාදය එනවා. කෝණ දෙකයි පාදය කෝපා. හරි. එහෙනම් ඔන්න ප්‍රශ්න 15 අපි සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක මෙතනින් අවසන් වෙනවා. 2017 ප්‍රශ්න පත්‍රයේ මුල් MCQ 15 සාකච්ඡා කරේ. ඉතින් අපි 16 ඉඳන් 25ට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයගොල්ලන්ට ආයිබෝවන්.